ඇයි අම්මේ මේ හාමුදුරුවෝ ගොඩාක් නිල් පාට උනේ? අනේ කියා දෙන්නකෝ. ඔන්න ඔය ප්‍රශ්නේ අහන්නේ දරුවෝ දෙමව්පියන්ගෙන් පන්සල් විහෙර විහාරස්ථාන වලට ගියාම මුගලන් මහරහතන් වහන්සේගේ පිළිමේ දකින්නවනේ. පිළිමේ නිල් පාටයිනේ. එතකොට මේ නිල් පාට උනේ ඇයි කියලා සමහර දෙමව්පියෝ දන්නේ නැහැ. එක්ක දෙන උත්තරේ වැරදි. වැරදි උත්තරයක් දෙනවා. එක්ක කට වහගෙන ඉන්නවා. ඇත්තටම ඇයි අපේ මුගලන් මහරහතන් වහන්සේ නිල් පාට වෙලා ඉපදුනේ? පෙර සංසාරේ කරපු පින්කමක පුණ්‍ය විපාකයක් වශයෙන්. අනෝමදස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලෙදී අපේ මේ මුගලන් මහරහතන් වහන්සේ සිටුවරයෙක් වෙලා ඉපදිලා හිටියා. සිටුවරයාගේ නම තමයි සිරිවර්ධන. සිරිවර්ධන සිටුතුමාට තමන්ගේ යාළුවගෙන් අහන්න හම්බෙනවා අනෝමදස්සි සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා ඉපදුනා පහළ වෙලා ඉන්නවා කියලා. ඉතින් කැමැත්තක් ඇති වුණා දානි පූජා කරන්න ඕනේ කියලා. මහා පින්කමක් කරන්න ඕනේ කියලා. යාළුවගෙන් අහගත්තා මේ පින්කමත් කරන විදිය කරපු විදිය. ඉතින් ආරාධනා කළා සතියක්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේටත් මහරහතන් වහන්සේලාටත් දානි පූජා කරා. ඒ සතියෙම නිල් මානෙල් මල් පූජා කරා. ඊ타ත්ම භක්තිමත් සිතින් සදහැ සිතින්. ඒ විතරක් නෙවෙයි සංසාරේ එන ගමනේදී ඒකාසංකේය කල්පලක්ෂයක් මේ පුණ්‍යවන්තයා පෙරම් පුරලා තියෙනවා. අග්‍ර ශ්‍රාවකයෙක් වෙන තනතුරු පතාගෙන ඒ එන ගමනේදී බොහෝ කාලයක් නිල් මානෙල් මල් පූජා කරලා තිනවා. තවත් පින්කම් බොහොමයක් කරගන්න අතරතුරම එතකොට නිල් මානෙල් මලේ පෙත්ත ඔබ බලන්නකෝ පාට. ඒ පාට මුගලන් මහරහතන් වහන්සේගේ හැමේ පාට. අන්න පුණ්‍ය විපාකය. දැන් පිළිම වහන්සේලාගේ ඔය මුගලන් මහරහතන් වහන්සේගේ පාට දැක්කහම හරිම පාට නොවෙන්න පුළුවන්. තද වර්ණයෙන් අපිට පේන්නේ. හැබැයි හරිම පාට තමයි නිල් මානෙල් මලේ පෙත්තේ පාට. ඔබට දැක ගන්න ඕන නම් ඒ විදිහට බලන්න. එතකොට සමහර දෙමව්පියෝ දෙන වැරදි උත්තරේ තමයි මුගලන් මහරහතන් වහන්සේ ඈත අතීතයේ කරපු පාප කර්මයක විපාකයක් තමයි සුරුංගෙන් පහර කාලා තමයි මේ නිල් පාට උනේ කියලා කියන්නේ. නෑ. මුගලන් මහරහතන් වහන්සේ මේ ඉපදෙනකොටම පුංචි දරුවම මේ නිල් මානෙල් මලේ පෙත්ති පාට. එහෙනම් නීලුප්පල කියලා කියන්නේ නිල් මානෙල් වලට නමක්නේ. මේ නීලුප්පල වර්ණයෙන් යුක්ත වුණු අපේ සම්බුදු පියාණන් වහන්සේගේ වමත් ශ්‍රාවක වුණු ඊර්දිමත් භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය ලැබපු දෙවියන් අතර ඒ වගේම උපදින අයත් අපායේ උපදින අයත් පිළිබඳ මනාව ධර්ම දේශනා කරපු නිවනට මඟ මෙහෙය වූ කියා දුන්නු ඒ උත්තම සුපටිපන්න ගුණධරන මහා මුගලන් මහරහතන් වහන්සේට සදහැ සිතින් මම নমස්කාර කරනවා. මාගේ নমස්කාරය